දවසේ සිතුවිලි. අද මම ඔබ අමතන්නේ කැල්වින් කමියුනිටි චර්ච් සභාවේ සිටයි. මේ සභාව තිබෙන්නේ නවසීලන්තයේ. මේ සභාව කිතුසෙවන සමග කිට්ටු සම්බන්ධතාවයක් සමිත්‍රත්වයක් තිබෙනවා. නමුත් මේ මිත්‍රත්වයට හේතුවත් ඇයි මා අනිකුත් රටවල් වල උගන්වන්නේ දේශනා කරන්නේ කියන සංකල්පය මතු කිරීමට කැමතියි. ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ 1 ඉඳලා 8 දක්වා අපට කියනවා සුදාපෙන වහන්සේ පැමිණි කල නුඹලා ජෙරුසලමේද ජුදියේද සමාරියාවේද ලෝකාන්තය දක්වාද මාගේ සාක්ෂිකාරයන් වන්නයි කියලා. අපි බොහෝ දෙනෙක් මේ කොටස කියවලා අනිකුත් දේ ගැන උච්චාරණය කර තිබෙනවා. සමහර අයගේ උච්චාරණය වෙලා තිබෙන්නේ සුදාපෙන වහන්සේ පැමිණි කල බලය ලබනවා. ඔව් බලය ලබනවා. නමුත් උච්චාරණයේ තිබෙන්නේ බලයත් අපට දෙන්නේ ප්‍රධාන හේතුව ඇවිල්ලා සාක්ෂිකාරයෙක් වන්නටයි. නමුත් අවාසනාවක මෙන් අපි මේදී කියවලා අපි නිදහසට කාරණයක් අපේ දුප්පත්කම අපිට දැනුමක් නැහැ. අපිට ලෝකේ සාක්ෂිකාරයන් වන්නට බැහැ කියලා අපි දුගී දුප්පත් මනසකින් මේ පනත උල්ලංඝනය කර තිබෙනවා. නමුත් මේ සාධාරණ නිදහසට කාරණයක් නෙමෙයි. පියාද සහෝදරි මගේ විශ්වාසය මෙයයි. දෙවියන් වහන්සේ සිංහාසනයේ සිටින්නේ. එනම් එතුමාට එතුමාගේ කාර්ය කරන්නට ආර්ථික ප්‍රශ්නයක් නැත. ආර්ථික ප්‍රශ්න මට තිබෙන්න පුළුවන්. අපේ සභාවට තිබෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේට ආර්ථික ප්‍රශ්නයක් නැත. දෙවියන් වහන්සේට විශ්වාසවන්තව කටයුතු කරන විට උන්වහන්සේ ආර්ථිකව සපයනවා එතුමාගේ අරමුණු සම්පූර්ණ කරන පිණිස. මේ පරිච්ඡේදය විතරක් නෙමෙයි. අපි මතයතුමාගේ සුභාරංචියේ 28 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය කියවන විට අපිට කියනවා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න කියලා. ආයිත් මම කියන්නම් සියලු ජාතීන්. ඒ කියන්නේ ඉස්සෙල්ලා උන්වහන්සේ කියනවා මම මරණයෙන් උත්ථාන වූවා මම නුඹලාව ආශිර්වාද කොට බලයෙන් ආධිපත්‍යයෙන් පරිපූර්ණ වූ මම නුඹලාට කියන්නේ ලෝකේට ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න කියලා. එහෙනම් මෙතෙක් කල් තිබුණා වූ සම්මතය මම හිතනවා ඔබගේ මනස තුළ මම බිඳින්නට ඇති කියලා. දෙවියන් වහන්සේ අපව කැඳවා තිබෙන්නේ ලෝකේට මිෂනාරි සේවාවක් කිරීමටයි. හෙට අපි තවදුරටත් මේ ගැන සාකච්ඡා කිරීමට මා බලාපොරොත්තු වෙනවා.